Hello friends, welcome back. අපි අද යනවා කන්දක් නගින්න. උදේට කාලා නෙමෙයි අපි ගෙදරින් ආවේ. ඉතින් මගට ජූස් දෙකක් ගත්ත බඩගින්නට. කොහේ ගියත් ඉතින් මගදී දකින්න කෑම ගෑනෙනවනේ. මේ අන්නාසි. අපි මේ යන්නේ නුවර පාරෙන්. ඉතින් කජුගම හරියට කජු නංගිලා අතවනන්ති කජු පැකට් එකකුත් ගත්තා. යන්නේ කොහෙද කියලා කිව්වේ නෑනේ. අපි යන්නේ බතලේගල. බතලේගල තියෙන්නේ කෑගල්ලේ අරනායක කියන නගරයට ටිකක් ළඟින්. අපි ඉතින් Google Map එක දාගෙන තමයි මේ යන්නේ. එතකොට අපිට නුවර පාරේ යන එක තමයි ළඟයි කියලා පෙන්නුවේ. පුංචි සීගිරිය බයිබල් රොක් කියලා බතලේගලට කියනවා. ගොඩක් කලින් ඉඳන් යන්නේ හිතේ තිබුණාට අද තමයි ඔන්න යන්න chance එක හම්බුනේ. මෙන්න මේ හන්දියෙන් තමයි බතලේගලට යන්න හරවන්න තියෙන්නේ. මෙතන ඉඳන් කිලෝමීටර් 2.5ක් විතර යන්න ඕනේ. මේක පොඩි පාරක් කන්ද තමයි උඩට තියෙන්නේ. අර ඇතින් පේප් බතලේගල. මේ පාර දිගේ උඩටම ආවට පස්සේ එක තැනක වාහනේ නවත්තලා අපි උඩට යන්න ඕනේ පයි. ඉතින් වාහනේ නවත්තන්න එතන පොඩි කඩයක් එක්ක තැනක් තියෙනවා. එතන අච්චේකුයි සීයකුයි හිටියා අපි ගියපු දවසේ නම්. ඉතින් ඒගොල්ලන්ගෙන් අහලා අපි ඒකේ පාකින් එකේ දැම්මා. අපි හරියටම දවල් 12 විතර වෙද්දි තමයි මෙතනට ආවේ. ඉතින් වතුර ගොඩක් ඕන වෙයි කියලා හිතුවා උඩට නගින්න තව බෝතලයක් පුරව ගත්තා. මෙතන ඉඳන් තමයි පයින් ගමන පටන් ගන්නෙ. මීටර් 500ක් වගේ තමයි උඩට නගින්න තියෙන්නේ. හැම ලොකු දුරක් නැහැ. අම්මෝ වෙන පඩි වේලක් තියෙනවා. පටන් ගන්නකොට මේ වගේ ලොකු පඩි පෙළක් හම්බ වෙනවා. කැලේ මැද්දෙන් ඉතින් මේ වගේ නැගගෙන යන්නයි තියෙන්නේ. මේ හෙවණට යන්න කවුරු හිටියද? බලන්නකො මේ view එක හරිම ලස්සනයි. බතලේගල උඩට නැග්ගහම මේ වගේ ලස්සනට වටේ පේනවා. බතලේගලට උතුරු පැත්තෙන් උතුවන් කන්දත්, දකුණු පැත්තෙන් සාමසාරි කියන කන්දත්, නැගෙනහිරෙන් අම්බුලුවාවත්, බටහිරේ තූරා කන්දත් පිහිටලා තියෙනවා. අපි ආපු වෙලාව නම් ටිකක් අවුව වෙලාව. ඒ වුණාට ඉතින් අවුව දැනෙන්නේ නැහැ. මේ view එක දැක්කහම ආස හිතෙනවා. බතලේගල මුදුන පැතලි කන්දක්. එක පැත්තක පන්සලක් හදනවා. අනිත් පැත්තේ තමයි කට්ටිය කැම්පින් කරන්නේ. ඉතින් අපි පන්සල පැත්තට නැතුව කැම්පින් සයිට් පැත්තට තමයි ගියේ. මේ තැන් වල කට්ටිය කැම්පින් කරලා තියෙනවා. ඇත්තටම කැම්පින් කරන්න ලස්සන තැනක්. ඒ වගේම ආරක්ෂාකාරී තැනක් නේ. ඉතින් ටිකක් ඇවිදගෙන යද්දි අපිට හෙවණක් තියෙන ලස්සනට ඈත පේන ගල් තලාවක් හම්බුණා. අපි ඉතින් එතන පැයක් විතර හිටියා. ඉතින් එක දිගටම සති ගණන් වැඩ කළා. මේ වගේ නිවාඩු දවසට මේ වගේ ගහක් කොළක් මලක් පේන ස්වභාවික පරිසරයත් එක්ක ගත කරන්න තියෙන එකට අපි දෙන්න ගොඩක් කැමතියි. අපි ටිකක් එතන ඉඳලා ඊට පස්සේ දැක්ක තව ටිකක් එහාට ගිහින් බලන්න පුළුවන් කියලා. ඉතින් මේ පැංගිරි පඳුර අතෙන් අපි පොඩ්ඩක් ඉස්සරහට ගියා.
මෙතන හරිම ලස්සනයි. ඈතට කඳු පන්ති ගොඩාක් පේනවා. ඉතින් මේ ළඟ තියෙනවලු අසුපිනි ඇල්ල කියලා ඇල්ලක්. ඉතින් අපි ඒකටත් යන්න ඕන හින්දා පරක්කු වෙන්නේ නැතිව බහින්න හිතුවා. අර ඈතින් පේන්නේ වතලේ ගලුඩ හදන චෛත්‍යය. අපි ඒ පැත්තට ගියේ නැහැ. අපි ආපහු එන්න පිටත් වුණා. අපි අසුපිනි ඇල්ලට යන්න මැප් එක දැම්මට මැප් එක පෙන්වන පාරකින් අපිට පාර වැරදුනා. ඇත්තට මේ මෙතන ඉඳන් පොඩි දුරක තමයි ඇල්ල තියෙන්නේ. හැබැයි මැප් එක අපිට කිලෝමීටර් 20 ගානකට කොහෙද පෙන්නුවා. දවල්ටත් හරියට කෑවෙන්නේ නැති හින්දා බඩගිනිනේ. ඉතින් අපි කන්න දේවල් ටිකක් ගත්තා මගේ. ඒක තමයි අර කීවේ අසුපිනි ඇල්ලට යන්නකොට මේ පාරෙන්ද? හරි thank you. හරි. ඈතින් පේන්නේ අසුපිනි ඇල්ල. මෙතන පොඩි කේස් එකක් වුණා. මේ ඇල්ල ළඟටම යන්න දෙන්නේ නැහැ කියලා තමයි කිව්වේ. ඉතින් අපි මගෙන් වාහනේ දාලා එක්කෙනෙක් අපිට කිව්ව ලස්සන නාන තැනක්. අපි එතනට යන්න තමයි හදන්නේ. වෝටර් බෝඩ් එකට අරන්. ඇල්ල? නාමද? අපි ඉතින් හිතුවා මෙතන නානවා කියලා. ඉතින් අපිට මගේ කිව්ව එක්කෙනා කිව්ව විදිහට මෙතන සේෆ් තැනක් නාන්න. ඉතින් පුදුම සනීපයක් තමයි මේ වතුර නෑවට පස්සේ දැනුනේ. ඉතින් ඔයාලත් පුළුවන් නම් මේ වගේ නිදහස් තැන්වලට නිවාඩු දවසට ඇවිල්ලා ගහකොළ ඇලදොලත් එක්ක ස්වභාවික පරිසරයත් එක්ක කාලය ගත කරලා මයින්ඩ් එක රිලැක්ස් කරගන්න. ඒ වගේම මේ වගේ හැංගිච්ච තැන්වලට ආවහම මේවා ලස්සන නැති කරන්නේ නැතුව ඒ විදිහටම තියලා යන්නත් අපි පුරුදු වෙන්න ඕන. දැන් අපි ගෙදර එන ගමන් ඉතින් උදේටයි දවල්ටයි හරියට කෑවේ නැති හින්දා දැන් කන්න තැනක් බලාගෙන තමයි එන්නේ. මොකද දැන් ගොඩක් බඩගිනි. මොකක්ද? ඉතින් මේ විදිහට තමයි අද අපේ දවස ගත වුණේ. ඉතින් ඔයාලා අපේ travel vlogs බලන්න කැමති නම් අපේ channel එක subscribe කරන්න.
ඊළඟට අපි අනුරාධපුර සෙකන්ඩ් බ්ලොක් එකෙන් හම්බෙමු. ගිහින් එන්න.